හවුස් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ 2009 වගේ කාලෙදී. ඒ වෙනකොට මම රංගනය සම්බන්ධව යම්කිසි විදිහකින් හිතාගෙන ඉන්න දේවල් සමහර අදහස් තිබුණා ඒවා වෙනස් වෙන්න පටන් ගත්තා. මම හිතලා ඒක තමයි කියලා මූලිකම අඩිතාලම මාව නිකන් වෙනත් පැත්තකට යොමු වෙන්නේ. රංගනය අනුනේ ඇයි අපි විශ්වාස කරමින් සිටි දෙයක් තිබ්බා. හැබැයි ඊට වැඩිය පරස්පර විරෝධී සමහර දේවල් අපිට මුණ ගැහෙන්න පටන් ගත්තා. මම හිතනවා මෙන්න මේ ඒක අපිට උගන්වපු ගුරුවරුත් එක්ක සිද්ධ වෙච්ච දෙයක්. එතකොට මෙන්න මේ වෙනස්කම තමයි මාව ඉස්සරහට යමක් කරන්න පෙළඹෙච්ච එකම හොතක්. අපි නාට්‍ය නිෂ්පාදනයක් කරනවා. ඒ කාලේදී ලැබිට ප්‍රේමය මේ සියල්ල නිම වෙනකොට මේක තුලින් අධ්‍යාපනයක් ලැබුවා. විශේෂයෙන්ම ලියන්න උවමනාව වගේ එකක් තිබුණා. නමුත් ඒකෙදි ඒක විධිමත් භාවයකින් මොන වගේ දේවල් ගැනද අවධානය යොමු කරනවා වගේ එහෙම අදහසක් මට තිබ්බේ නැහැ. අංගන ශිල්පියෙක් විදිහට සහ රචකයෙක් විදිහට කියන මෙන්න මේ පාත් දෙකේ මට යන්න පුළුවන්කම කියනවා කියන එක නිකන් අවබෝධයක් ලැබෙන්න පටන් ගත්තා. එතනින් ඊට ටික කාලයක් ඊට පස්සේ ප්ලේහවුස් ආයතනයේ නිෂ්පාදනය කරන නිෂ්පාදනවල දායක වුණා. ඊට අමතරව මම තමයි කාලයකට පස්සේ මට නැවත සිද්ධ වෙනවා මේ ශිෂ්‍යෙක් විදිහට සම්බන්ධ වෙච්ච මට ගුරුවරයෙක් විදිහට රංගනය රචනය කියන කාරණා සම්බන්ධව ඉගෙනීම් කටයුතු කරන්න. මට ඊට පස්සේ තේරෙන ගත්ත එකක් දේවල් උගන්වන්න පටන් ගත්තා. ඊට හැදෙකට අහු වෙන්න පටන් ගත්තා. ඒක මට උගන්වන්නකම් තේරුන්නේ නැහැ. කෙනෙක්ව දැක්කම එයාට මොකද්ද මේ වෙන්නේ? මෙයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙයා මෙහිමයි. මෙන්න මේ කාරණා ටික අහු වෙන්න පටන් ගත්තා. උගන්වන්න පටන් ගත්තා. ඒක මාවත් නැවත චැලෙන්ජ් වෙනවානේ. ඉතින් මෙන්න මේ චැලෙන්ජ් වීම ගුරුවරයෙක් විදිහට ඒ අවස්ථාව මට මෙතනදී හම්බ වෙනවා. භූමිකාවට එක්තරා විදිහකට එනවා නැවත නාට්‍ය නිෂ්පාදනය කියලා කියන්නේ නාට්‍ය අධ්‍යක්ෂණය. ඒ කාල පරාසය ඇතුළතදී සමහර වෙලාවට අර ශිෂ්‍යයන්ට උගන්වන දේවල් තියෙනවානේ. ඒ උගන්වන දේවල් වලට එහා දේවල් ටිකක් එයාට අහු වෙන්න පටන් ගන්න මෙන්න මේ කාල සීමාවේ. ඒ ප්‍රායෝගිකව. ඉතින් දැන් වෙනකොටත් මම ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. සමහර වෙලාවට ළමයි වැඩ කරනවා. ඒ වගේම තරුණ වයසේ ළමයි වැඩ කරනවා. එතකොට මෙන්න මේ කියන කාරණාවේදී මම කාට හරි කෙනෙක්ට වෙනස් විදිහේ මාර්ගයක් ඕපන් වෙයි. ඒක තමයි මෙතන තියෙන සුවිශේෂීකම. ඉතින් අඟපාන්නාසනම් එහෙම නැත්නම් තමයි හිතනවා මට නාට්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය කලාවේ වැඩ කරන්න ආසාවක් තියෙනවා කියලා. මම හිතනවා උනන්දුවක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක්ට ප්ලේහවුස් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න හොඳයි කියලා. ඒක අර ජනප්‍රිය මාවත වෙනුවට ජනප්‍රිය මාවතේ තෝරා ගැනීමක් නෙමෙයි. තාක්ෂණික සමාජයට අමාරු වෙන්න පුළුවන්. ජනප්‍රිය මාවත තෝරා ගැනීමක් නෙමෙයි. අමාරු හැබැයි හොඳ පාත් එකක් වෙයි කියලා.